ඔයා කවදාරි අහලා තියෙනවද මුදල් වලට නීති මාලාවක් තියෙනවා සෝබා ධර්මයෙන් කියලා? අහලා නැහැ නේද? එහෙනම් අද ඔයා හරියටම දැනගන්න යන්නේ මේ ආදායම් මාර්ග නීතියේ ඔයා දැනගෙන ඉන්න ඕන කාරණා 4ක් තියෙනවා. කොටස් 4ක් තියෙනවා කියලා කිව්වොත් හරියටම හරි. මේ කොටස් 4 ඔයා අධිගෙන ගත්තට පස්සේ ඔයාට තීරණය කරන්න පුළුවන් ජීවිතේ වෙනස් කරගන්නවා නම් ඔයාට මුදල් හම්බ කරන්න ඕන නම් ඔයා මේ කොටස් 4න් කොයි කොටසද ජීවත් වෙන්නේ කියලා. යටම මට්ටමේ ඉන්න අය තමයි අපි කියනවා ඉම්ප්ලිමෙන්ටර්ස්ලා කියලා. කියන්නේ එයාලා ගොඩක් වෙලාවට කරන්නේ තමන්ගේ කාලය මුදල් වලට විකුණනවා. ඒකට අපිට ඕන තරම් අදහස් දෙන්න පුළුවන්. හැබැයි එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔයා දන්නවා ඔයා අද වෙනකන් මේ ලෝකයේ ඉද්දි ගොඩක් මිනිස්සු වයසට ගියාට පස්සේ ආදායම් මාර්ගයක් නැති වෙනවා. මොකද එයාලා කරලා තියෙන්නේ මුළු ජීවිත කාලෙම තමන්ගේ කාලය මුදල් වලට විකුණලා. ඒ කියන්නේ වයසට ගිහිල්ලා ජොබ් එකක් කරන්න වෙන්නේ එයාලා මේ ආදායම් නීතිය ගැන දන්නේ නැති නිසා. එතනින් උඩට ගියාම දෙවනි පියවරේ ලෝකයේ ආදායම් නීතිය ඉන්නවා. එයාලා තමයි සුපර්වයිසර්ස්ලා. ඒ කියන්නේ දැන් මේ කාලය සල්ලි වලට විකුණන මිනිස්සුන්ව බලා ගන්න කට්ටියක් ඕනේනේ. ඒ කියන්නේ එහෙම නැත්නම් එයාලව කළමනාකරණය කරන්න කට්ටියක් ඕනේනේ. ඒ කියන්නේ සුපර්වයිසර් කෙනෙක් වෙන්න පුළුවන්, මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන් කම්පැනි එක. එයාටත් දවසට තියෙන පැය 24ක් නිසා එයාටත් ජීවිතේ තමන් හිතන මට්ටමට ආදායම් මාර්ගයක් ලබා ගන්න බැරි වෙනවා. එතකොට මේ ලෝකේ ආදායම් නීතියේ තුන්වෙනි මට්ටමක් තියෙනවා. ඒ තුන්වෙනි මට්ටමට අපි කියනවා කමියුනිකේටර්ස්ලා කියලා. ඒ කියන්නේ එයාලා කරන්නේ ස්කිල් එක විකුණන එක. දැන් මම කිව්වාගේ බිස්නස් එකක් ක්‍රියේට් කරපු කෙනෙක් සහ අපි කියනවා ගායකයෙක්, චිත්‍ර ශිල්පියෙක්, නවකතා ලියන කෙනෙක්, එතකොට කතෘ කෙනෙක්, මේ හැමෝම කරන්නේ තමන්ගේ එක සැරයක් දාන කාලය මිනිස්සු අතරට යන තරමට වටිනාකමක් හොයාගන්න එක. නීතිය තමයි ඔයා එක්කෙනෙකුට නම් ඔයා කරන දෙයින් බලපෑමක් තියෙන්නේ ඔයාට හම්බෙන මුදල් ප්‍රමාණය අඩුයි. මේ වගේ දැනුමක් මේ වගේ ප්ලැට්ෆෝම් එකට ඇවිල්ලා දෙන්නෙම ලංකාවේ ජීවිත වෙනස් කරන්න ඕන හින්දා. දැන් ලෝකේ ආදායම් නීතිය ඉහළින්ම ඉන්නේ කවුද කියලා තමයි මම දැන් ඔයාලට කියන්න යන්නේ. ලෝකේ ආදායම් නීතියේ ඉහළින්ම ඉන්නේ ලෝකය වෙනස් කරන අදහසක් ජනිත කරපු මිනිස්සු. ඒ කියන්නේ අපි එයාලට කියනවා පරිකල්පනය භාවිතා කරලා ලෝකය වෙනස් කරන මිනිස්සු තමයි මේ ආදායම් නීතියේ ඉහළම මට්ටමේ ඉන්නේ. අද වෙද්දි මම හිතනවා ඒක හරියටම හරි නේද? ඉලෝන් මාස්ක් කියන්නේ මුළු ලෝකයක්ම එක සිතුවිල්ලකින් වෙනස් කරන මිනිස්සෙක්. ජෙෆ් බෙසොස් කියන්නේ මුළු ලෝකයක්ම එක අදහසකින් වෙනස් කරන මිනිස්සෙක්.